හරි ඉතින් username password භාවිතා කරලා මේ විදිහට login password මතක නැත්නම් recovery කරගන්න විදිය සම්බන්ධ වීඩියෝ එකක් ඇති ඒක බලන්න කියලා මතක් කරනවා. හරි ඊළඟට ඉතින් මෙන්න log වුණාන් පස්සේ මේ වගේ platform එකක් තමයි තියෙන්නේ. ඒකේ තියෙනවා මෙතන ඔබට බලා ගන්න පුළුවන් transfer services කියලා අන්න ඒකට යන්න. ඒකට ගියන් පස්සේ මේ වගේ මේ platform එකක් තමයි open වෙන්නේ. ඒකෙදි පළවෙනියටම තියෙන fund transfer කියන එක ඒක touch කරන්න. ටච් කරාන් පස්සේ මෙන්න මේ වගේ platform එකක් තමයි open වෙන්නේ. එන්නේ ඒකේ දෙවෙනි එක තෝරගන්න. දෙවෙනි එක තෝරගත්තන් පස්සේ ඒකේ තියෙනවා මෙන්න මේ විදිහට option එකක් open වෙනවා. ඒතකොට ඒ open වුණාන් පස්සේ මේ ටික හරියට fill කරන්න. ඔබ මුදල් යවන්න බලාපොරොත්තු වෙන account කිහිපයක් තියෙනවා නම් හරි account එක මෙතනින් select කරගන්න. ඊට පස්සේ මුදල් යවන්න බලාපොරොත්තු වෙන account එක මෙතනින් type කරගන්න නිවැරදිව. ඊට පස්සේ යවන්න බලාපොරොත්තු වෙන ගාණ මෙතනින් type කරගන්න හරියට නිවැරදිව බලලා. ඊට පස්සේ ඔබට අන්තිමට තියෙනවා phone number එක add කරගන්න. ඒ තියෙන්නේ ඔබ බැංකුවට ලබා දුන්නු phone number එක මේක +94 ගහලා බිඳුව නැතුව ඉතුරු ටික ගහලා හරියට type කරගන්න. ඊට පස්සේ ඔබ මොකක් හරි mail එකක් ලබා දීලා තියෙනවා නම් බැංකුවට ඒ mail එකත් මෙතනින් ලබා දෙන්න. ඊට පස්සේ මුදල් යවන්න හේතුවක් සඳහන් කරන්න පුළුවන් remarks වලට මේ තොරතුරු ටික හරියට නිවැරදිව fill කරන්න. ඊට පස්සේ next යන්න. next ගියන් පස්සේ ඔබට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඔබ account number එක ඒ account number එකේ අයිතිකාරයාගේ නම තියෙනවා සඳහන් වෙලා. ඊට පස්සේ ඔබ මුදල් යවන්න මේ ඔබගේ OTP code එක ඊට පස්සේ මේ Gmail එක මේ ටික ඔක්කොම සඳහන් වෙලා තියෙනවා. OTP code එක SMS එකකින් ගෙන්න ගන්න අවශ්‍ය නම් request කරන්න පුළුවන් SMS එකකින්. mail එකට ගෙන්න ගන්න අවශ්‍ය නම් mail එකෙන් request කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන request කරන් පස්සේ confirm කරලා මුදල් transfer වෙනවා. screenshot එකක් ගහ ගන්න කියලා මතක් කරනවා. හරි එහෙනම් වීඩියෝ එක බලුවට ස්තුතියි. අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරන ගාම අපි සමු ගන්නවා. ස්තුතියි.